මුලින්ම ගලවලා දැම්මනම් හරි. මේ අර මාන මේ ඔක්කොම වැවිලා තියෙන එක. තියෙනවා ඒවා. මේ තාත්තේ. ගොඩක් තියෙනවා. වැටේ ඔය කඳු උඩ නගින්න එපා. සුදුමාතේ වහින්න වගේ. ඔය ඔය බලන්න බහින්නේ. මේ ඔක්කොම කොටලා පඳුරු අරන් දාන්න කියන්න ඕනේ. මම අරන් දාන්න කිව්වනම් හරි. අර පැත්තට යන්න සෑහෙන්න තියෙනවා. අර ගොඩක් තියෙනවා. මේ තාත්තේ. මේ ඔක්කොම කපන්න ඕනේ. එතකොට ආයෙත් ඇද්දෙනවනේ. මේ පඳුරු තමයි තියෙන්නේ වැඩිම මේ. තේරෙනවනේ මුල් ඇවිල්ලා. අයියෝ. තාත්තේ දැස්කි මේ මල්ලි අපේ දැස්කිය මේ තල්ලු කරනවා. මල්ලිපා. අලුක තාත්තේ අද පැෂන් කඩනකොට සුදු අයියා මේ පැෂන් කඩනකොට සුදු අයියා මේ. එතකොට අපේ මල්ලි මට ගලක් කනම් මගේ ඔළුවේ කුඩුත් එක්ක ගල් කුඩු. මල්ලි ගල කෙලින්ම උදල්ලෙන් අරන් දාන්න පුළුවන්. මල්ලි ගල් වලින් ගහනවාද? සුදු අයියා අන්නකො මේ පොඳුරු මෙව්වා. ඊට පස්සේ මෙව්වගේ මේ යට පැලුණාම නේ. ගොඩක් තියෙනවා. ඕ. පට්ට විදිහට තියෙන්නේ. දැන් කරාගත්තොත් තමයි නැත්තම් හරියන්නේ නැහැ. තනම ගොඩක් තියෙනවා. ඩාඩි පෙළීලා ඉන්නේ. තාත්තා ලින්ද බලන්න යනවාලු. තාත්තා ගොඩක් කල් ලින්ද බැලුවේ නෑ නේද? බලුවේට ලින්ද තාත්තේ මාළුවෝ ගමුද අපි? මාළු දැම්මනේ. මාළු චරිප්‍රිය. ඉතින් වතුර නෑ. හා? වතුර නෑ. බොරු දෙන්න බලන්න. ලින්ද ලස්සනයි. තව චුට්ටකින් ලින්දට. ඕ දස්කි. ආයෙ කරන්න එපා ඈ. හරිද? ආයෙ කරන්න එපා. තව චුට්ටෙන් වැටෙනවා ලින්දට. මැරෙනවනේ ඊට පස්සේ. අපිට දස්කි කෙනෙක් නැතු වෙනවා. හරි? Curi mata ada nih. Udah bayar ada. Mari ya, saling nanggut ah. තාත්තේ දැක්කද කොනිටලා ගියා මට මල්ලි දන්නවනේ ඉතින් මල්ලි දඟයා දඟ කොල්ලේ
මේ වැටයිනෙන්ද අඹ පැල් ටික හිටවන්න වෙන්නේ. මේ වැටයින දිගට කෙලිම අඹ පැල් ටික හිටවලා දාන්න ඕනේ. හ්ම්. මේ තමයි නල්ලි ඉඳ ළඟ තියෙන ඉස්සරෝම පොල් පැලි. මේක තමයි මැරලා තියෙන දෙවනි. තාත්තේ. හ්ම්. ඔය ඉලි පදිමුද? හ්ම්.